වෙන ගෞරවය. දැන් මට යන්න පුළුවන් ආචිමාල්. උදව් කරන්න ස්තුතියි. මේ විනාශයේ ගිනිකන්ද තියෙන ප්‍රදේශයේ තණ්ඩ කැස්සට අමාරු දැනක් නෑ. ඇයි ඔබතුමා මෙහාට ආවේ? අර සත්තු ටික අපේ කට්ටියක් හිර කරගෙන ඉන්නවා. ඒ මංගලේ කීමට. ඒගොල්ලන්ව බේර ගන්නයි මං ආවේ. ඔබතුමා කියන විදිහට මම හිතන්නේ ඒගොල්ලෝ තණ්ඩ කැස්සගේ යාළුවෝ වෙන්නේ නැති. ඔව්. ඒගොල්ලෝ අපේ කට්ටිය. මේ විනාශයේ ගිනිකන්දෙන් හචිමාන්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැනේ. මට පුළුවන් ඒගොල්ලන් නිදහස් කරගෙන මෙතනට අරගෙන එන්න. එපා. ඒගොල්ලන් තනියම කරන්න බෑ හචිමාන්. රණකාමියෙකුගේ අතේ එයාගේ අසිත තියෙන. එයා කවදාවත් තනි වෙන්නේ නෑ ලා. හචිමාන්ට මගේ කපටිකම අහුණා. හැබැයි තණ්ඩ කැස්සට මගේ බේරීමක් නෑ. කැප්ටන් චයිනා. ඒ පාර මොකද මම්බ්‍රා මොකද වෙලා තියෙන්නේ? අර තණ්ඩ කැස්ලව විනාශයේ කිනි කන්ද ළඟදී විනාශ කරලා දානවා. තේරුණාද? මේ වැඩේ කරලා මට එපා වෙලා තියෙන්නේ. ගාන ටිකක් වැඩි කරොත් මොකද? ඒකේ ගාන කියනවා. මට පුළුවන් ඒක ගෙවන්න. අන්න එහෙම එන්නකෝ. ඔන්න ස්කෑන් එක පොඩ්ඩක් බොන් කරනවාලා. විනාශයේ කිනි කන්ද ගාවට අපි නෙවිලා ඉන්නේ ටයිබ්‍රා. ඔව් ටිකා. මට ඒක පේනවා. අපි ඉක්මනට යන්න. අන්න තණ්ඩ කැස්ලගේ යාළුවා ටිකක් එනවා. අයියෝනි කන්සෙල්ලම් බඩු වගේනේ. ඔන්න ඔය කමක් නෑ. ඉවර කරලා දානවා. අන්න කැප්ටන් ෂයිනර් යාළුවේ. ඔව් මම ඒක දැක්කා. උලංගෝගක් තියෙනවා. මට පුළුවන් මගේ යානෙන් ගිහිල්ලා කොහොම හරි කරලා මට ධානය ඇතුළට බැලගන්න. පුළුවන්කම තියනවා නම් ඔයා යන්න. මම ඇතුළට යන වෙන ක්‍රමයක් තියෙනවා කියලා බලන්න. හරි වැඩේ නිකත්. මේ දෙකම පේන්නේ නැතුව ගියා. එන්නේ කියලා හරියන්නේ නැහැ. ඕම හරි හොයනවා. ඒගොල්ලන්ට හැංගිලා ඉන්න බෑ.